ප්‍රියන්ත මට ගහලා කොහෙ ගියද දන්නේ නැහැ. හවස් වෙනකලුත් ආව නැහැ. මාත් වැටිච්ච තැනම වැටිලා අඬ හිටියා මිසක් නැගිටලා ගෙයක් දොරක් කස්කරන්නව තෝමනාවක් කරේ නැහැ. ඇත්තටම මේ නන්දම්මයි නෑනයි තමයි ප්‍රියන්තව ඔසිගන්නවන්නේ. ඉතින් දෙයිනේ දරුවෙක් නැතුව මම මොනෝ කරන්නද? ප්‍රියන්තට හොස්පිටල් ගිහින් ડોක්ටර් කෙනෙක් හම්බෙම් කිව්වද කන්නකට ගන්න නැහැ. ඉතින් කොහොමද ප්‍රශ්නයක් තිබ්බත් අදන ගන්නේ? ප්‍රියන්ත නාවට මං ડોක්ටර් කෙනෙක් චැනල් කළා මගේ ප්‍රශ්නයක් තියෙද කියලා බලාගත්තා. එතකොට ડોක්ටර් කිව්වේ දරුවෙක් හදන්න මං නිරෝගී. මට ප්‍රශ්නයක් නැහැ කියලා. මට එතකොට දැනුණ සතුට ප්‍රියන්තට ඒක කියලා යවත අද එක්කගෙන යන්න හැදුවමයි මට ගහලා යන්න ගියේ. මට ආරංචි දැන් ගෑණිකුත් පටලගෙන කියලා. මම යහුවනකන් එන්නේ. බලමුකෝ. රටේ ලෝකේ මිනිස්සුන්ගේ නන්දම්මගේ නෑනගේ විතරක් නෙවෙයි ප්‍රියන්තගෙන් පව අවලාද හල හැම්බත් වෙලයි මං එන්නේ. මට ඇත්තටම දැන් මේ ජීවිතෙත් තිත්ත වෙලා තියන්නේ. මේ හැම දෙයකම මුල මට ප්‍රියන්තට දරුවෙක් දෙන්න බැරි එක. අක්කේ එලියන් රෝහණ මල්ලිගේ කටහඬ ඇහෙද්දී පෑ ගානක් තිස්සේ මං ඉදපු කල්පනාවෙන් මෙදුනි. කඳුළු පිහිගෙන මං ඉක්මනට නැගිටලා ඉස්සරහට ගියා. මේ මල්ලිනේ. අයි මල්ලි. අයියා නම් ගෙදර නෑ. අයියා නැද්ද? ඒකත් හොඳයි. මොකද මල්ලි කිව්වේ? අයියා නැද්ද අහන වැහුණත් ඉතුරු ටික නැසුණු හින්දා මම ඇහුවේ. නෑ අක්කේ. මම මේ නිකන් ආවේ අයියව හම්බෙලා යන්න කියලා. කොහෙටද දන්නේ නෑ නේද ගියේ? දැන් මේද දන්නේ නෑ. ඒක නම් දන්නේ නෑ මල්ලි. උදේ මාත් එක්ක රණ්ඩු වෙලා නෝයි ගියේ. ඒ මොකද අක්කේ? මල්ලි ඉන්නකෝ. මං තේ ටිකක් හදන්නම්. රෝහණ මල්ලි මේ ළඟ ගෙදරක ළමෙක්. ළමෙක් කිව්වද අවුරුදු 25ක්. ඉදලා හිල්ලා ප්‍රියන්ත හම්බෙන්න මෙහෙ එනවා යනවා. අයියා දැන් මෙන්න එකක් නැද්ද අක්කේ? මං තේ හදන්න වතුර උණු කරද්දී කොල්ලත් ආව කුස්සියට. මං ටිකක් ගැස්සුනේ. මම එන කල්පනාව ගීත පිහින්දා. දැන් මෙන්න එකක් නෑ මල්ලි. කොහෙ ගියාද කවුද දන්නේ නෑ. මම මෙහෙම කිව්වට මොකද හිතන්න පාක්කා. ප්‍රියන්ත අයියට වෙන සම්බන්ධයක් තියෙනවා. මට ඒක කටකොණේ හිනා ගියා. මං දන්නා මල්ලි. මං තේක හදන ගමන්ම කිව්වා. මට අක්ක ගැන දුකයි. ඇත්තම කිව්වොත් අක්ක පව්. ඔය ඔක්කොටම හේතුව මං මඳ ගෑණියක් උන එක. එහෙම කියන්න එපා අක්කා. අක්කගේ ප්‍රශ්නයක් නැති වෙන්නත් පුළුවන්. ඒ මොකද එහෙම කියන්නේ? නෑ ඉතින් මං කිව්වේ ළමයෙක් හදන්න අක්කට විතරක් බෑනේ. ඒකට දෙන්නම සරු වෙන්න ඕන. මෙයා කියන්නේ උඩ මට හිනත් යනවා. මෙයා දන්න දේවල්. ඇත්ත කිව්වේ ඉතින්. මල්ලි කිව්වා හරි. මං ડોක්ටර් කෙනෙක් channel කරා. ඒක කොල්ලගේ අතට දීලා මං කිව්වා. ඉතින් මගේ නම් ප්‍රශ්නයක් නැහැ කිව්වා. ඒත් ප්‍රියන්ත ගැන නම් මන් දන්නේ. දෙතුන් පාරක් හොස්පිටලෙන් කිව්වත් එයා ඉවර කතා කරන්න අතින් පයින්නේ. මං ආයෙ මොකුත් කියන්න ගියේ නෑ. ඒ වුණාට මිනිස්සු කතා කියන්නේ අක්කටනේ. අපිට මිනිස්සු මේ කටවල් වහන්න බෑනේ මල්ලි. රෝහණ මල්ලි මාත් එක්ක සෑහෙන වෙලාවක් කතා කර ඉඳලා යන්න නැගිට්ටා. මල්ලි ඕ අක්කේ. කොල්ල දොරින් එළියට බහිද්දි මම කතා කළේ හෙට ප්‍රියන්ත වැඩට යන උදේ අපිට විතර. මල්ලිට ඇවිල්ලා එන්න පුළුවන්ද? එන්නම්. ඒත් මේ එහෙනම් මම බලන් ඉන්නෝ. කොල්ලට ඇහැක් ගහලා මං කියලා ඇතුළට ආවා. එතකොට ඇස් දෙකත් ලොකු කරගෙන බලා ඉඳපු කොල්ලව දැක්කම මට තනියම හිනා. ඉදානේ ප්‍රියන්ත ගෙදරලව නෑ. රෝහණ මල්ලිට එන්න කිව්වත් හිතේ පොඩි චකිතයක් තිබුණා. මල්ලි පරක්කු වෙද්දී මං හිතුවා නෑවිත් ඉදීද කියලා. කොල්ල කිව්ව වගේම ආව හැබැයි. අක්ක කිව්වම ඉතින් නෑවිත් බෑනේ. රෝහණ මල්ලි ඉඳගෙන හිටිය සෝෆාවේ යා ළඟින්ම මං ඉඳගත්තා. "ඒ මල්ලි, තේක රස නැද්ද?" තේකක් හදලා දීලා දැන් සෑහෙන වෙලාවක් වුණත් කොල්ල නොබීව හින්දා මං ඇහුවේ. "නෑ, වෙනදටත් වැඩිය රසයි. අක්කාද හරි ලස්සනයි. ඔහොම ඉඳකෝ හැමදාම." හීනි උරපඩි තියෙන දැනිස්සද ටිකක් උඩ කොට ගොමක් මං ඇදන් හිටියේ. අපේ එක්කෙනා කැමති නෑන මම මෙහෙම ඇදනවට. ටිකක් උඩට ඉස්තිලා තිබ්බ ගවම ඇඟිලි වලින් පොඩි කරගෙන මම කොළ දිහා බැලුවා.
කොල්ලට ටිකක් විතර දාඩියක් දාලා "එයි මල්ලි රස්මිද ෆෑන් එක දාන්නද?" "ඕන්නේ අක්කේ." කොල්ල ෂර්ට් එක ඇතුලට හුලම් බිමල කිව්වා. එතකොට මගේ ඇහැ ගියේ කොල්ලගේ මලියට. ඊක ටිකක් පිම්බිලා මං තව ටිකක් ගවම හැදුවේ මගේ පපුව හොඳට පේන විදිහට. "මල්ලි ඔයා දන්නවනේ ප්‍රියන්ත නැතුව මන් ඉන්න පාළුවෙන්. ඊයේ ගෙදර ආවේ නැහැ. මට දැන් නැති වෙලා මල්ලි. අපිට මං ඉන්නවනේ." කොල්ල මගේ කලවෙන් අත තියලා කියද්දි මං ඊ අත අල්ලගත්තා. "මං දන්නවා මල්ලි. ඒකයි අද මං එන්නත් කිව්වේ." "ඒ කිව්වාක්කේ ප්‍රියන්ත නැති වෙලාව බලලා මෙහෙ යන්නේ ප්‍රියන්තව හොයන්නම නෙවෙයි කියලා මං දන්නයි කියලා හිතුවද?" "බොරු හේතු කියලා මල්ලි මෙහෙම එන්න යන්නේ කියලා මං දන්නවා." "අක්කේ." කොල්ල ටිකක් බයත් වෙලා මං hina වුණා. මං කිව්ව "බොරුද?" "නෑ අක්කේ. ඇත්තම කිව්වොත් මං අක්කේට ආදරේ." රෝහණ මල්ලි අන්තිමේදී එයාගේ හිතේ තියෙන දේ මට කිව්වා. මං දන්නවා. මං කොල්ලගේ පපුවට ඔලුව පියාගත්තා. කොල්ලගේ ඇඟ ගැස්සෙලා වගේ වුණත් මට මොකුත් කිව්වේ නැහැ. එහෙම්ම පහක් වෙලා මං කොල්ලගේ ඔඩක් වෙන ඔලුව තියාගත්තා. දැන් මට කොල්ලගේ දැඩි වෙච්ච මල්ලිව හොඳට දැනෙනවා. "මේ මොකද කොල්ලෝ?" දැඩි වෙච්ච කොල්ලගේ මල්ලිව අල්ලගෙන මං අහද්දි කොල්ලා ඉක්මනට අත් දෙකෙන් එතන වහගන්න හැදුවා. මං හිතපු විදියට කොල්ලට මොකුත් කරගන්න ලැබුණේ නැහැ. මං හිමීට කලිසමයි සිප් එක ඇරලා දැඩි වෙච්ච මල්ලිව එළියට ගැත්තේ කොල්ලගේ මුවෙන් පිට වෙච්ච හීන් ගෙදිරියට හොන් කන්දීගෙනමයි. ප්‍රියන්ත එක්ක කාලෙකින් මං එකට ඉඳලා නෑ. ඒ හින්දාද මන්ද රෝහණ මල්ලි එක්ක ගෙවන නුරාගී හෝරාව මගේ ඇඟ ඇතුලේ තිබ්බ ආශාව නොදට එන්න හේතු වුණා. කොල්ලට එච්චරමයි ගැන අත්දැකීමක් නොතිබුණත් ප්‍රියන්තට වඩා හොඳ සෙල්ලම් කොල්ල දැනන් හිටියා. මම බයේ හිටි ප්‍රියන්ත බැරි වෙලාවත් කඩාපාත් වේද කියලයි. ඒත් නෑ. කොහෙ ගිහින්ද මන්ද එදා රැට වැවෙන්න ආවා. වෙනද නම් ප්‍රියන්ත එහෙම ගෙදර නෑවිත් ඉඳලා ආවොත් මට යකෝ ආරුඩ උනත්. එදා මං හිතේ හොඳ මනෝභාවයක හින්දා ප්‍රියන්තට මං මොකුත් කිව්වේ නෑ. මොකද තමෝසි තනියම hina වෙන්නේ? අනේ නෑ ප්‍රියන්ත. තවවත් හඳ දාන්නද? ප්‍රියන්ත මන් දිහා සැකයෙන් බලනවා දැක්කත් මං ඉච්චර එක ගණන් ගත්තේ නෑ. ප්‍රියන්ත පහුවද රස්සාවට ගියාම මං ඉක්මනට රෝහණ මල්ලිට කෝල් එකක් ගෙවුවා. ඔය විදිහට ප්‍රියන්ත නැති අතරේ රෝහණ මල්ලිගේ මගේ ජල්ලිය ජයතම කෙරුණා. ප්‍රියන්ත වගේ නෙවෙයි රෝහණ මල්ලි මාව හරියට වර්ණනා කරා. හිත ඇදෙන වචන කියලා මාව සතුටු කරන කොල්ල දක්ෂයා. ඒ හින්දාමද මන්දා වෙනදට වඩා මං මගේ බාහිර රූපය ගැන බව උනන්දු වුණා. "අක්කේ ඔය කොන්දේට ලස්සන හෑකට් එකක් දාන්නකෝ. එතකොට කොළඹ අපේ නෝනා කෙනෙක් වගේ ඉදී." ගෙවුණු නුරාගී හෝරාවකට පස්සේ උපන් නෙඳුමෙන්ම කන්නාඩි ඉස්සරහට වෙලා කොන්දේ ගුලියක් බැන්න මට ඇඳේ වැතිරිලා හිටියේ රෝහණ මල්ලි කිව්වා. මමත් එදාම ගිහින් සැලෝන් එකෙන් කොන්දේට කට් එකක් දාගත්තා. ඒ දැම්මම රෝහණ මල්ලි කිව්වේ මොනතරම් එත්තක්ද කියලා මට හිතුණා. මම වෙනම කෙනෙක් වදී. එදා ගෙදර ආපු ප්‍රියන්ත මාව දැකලා ඇස් ලොකු කරන් බලා හිටියා. "මන්දිරා මොකද මේ තමසගේ ලස්සන?" ප්‍රියන්ත මට මතක ඇති කාලෙක ලස්සනයි කිව්වමයි. මට මන් ගැන මොකක්දෝ ආඩම්බරයක් දැනුණා. "මොකද මේ එහාට වෙන්න ගෝනේ?" "දමගේ අතත් කෙපෙනා." කුස්සේ උය හිටපු මාව ප්‍රියන්ත පස්සෙන් මැලඳගද්දි මට නොපුරුදු බවකුයි දැනුනේ. "අම්මේ ඔබේ සෝන්දේ මොනවද ගැව්වේ බං?" ප්‍රියන්ත මගේ ගෙලපාමුල ඉඹල කිව්වා. කාලෙකින් ප්‍රියන්ත මාව එහෙම ඉම්බේ. "එපානේ ඉන්නකෝ උයලා ඉවර වෙනකන්." ප්‍රියන්තගේ අත් මගේ හැත්තෙන් ඇතුළට යද්දි මං කිව්වා. "ඊවසන්න බෑ බං බලපන් දැම්ම මගේ නැගලා." ප්‍රියන්තගේ තදවන මල්ලියා මගේ පීච් ගෙඩිය පළු වතුරට තැරපලා එයා කියද්දි කාලෙකින් ඒකේ උණුසුම මට දැනුනේ. මං එහා පැත්ත හැරෙද්දි ප්‍රියන්ත පීපාසකින් හිටිය වගේ මගේ තොල් ඉබෙන්න ගත්තා. මට මතක නෑ ප්‍රියන්ත එක්ක අන්තිම දෙක තුනේ කවද්ද කියලා. ඒත් අද ප්‍රියන්තට මව දෙතුන් මතාවක්ම ඕන වුණා. මට හරි සතුටක් දැනුණා. පහුවද ප්‍රියන්ත වැඩට ගියේ නෑ. ඒ හින්දා මං ඉක්මනට රෝහණ මල්ලිට මැසේජ් එකක් දැම්මා. එන්න එපා කියලා. "අම්මේ ඊයේ උඹ ඇල්ලුව අඩවුවා බලපන් මගේ ඇඟේ ගන්න දෙයක් නෑ." ප්‍රියන්ත වොස්දාගෙන එනත තුවායේ පටලගෙන ඇවිල්ලා එයාගේ ඇඟේ තිබ්බ මගේ නියපොතු පාරවල් හැපම් පාරවල් පෙන්නලා කියද්දි කවදාවත් නැතුව මට ලැජ්ජාවක් හිතුණා. කොහොම හරි එදායින් පස්සේ අපි අර බැන්ද මුල හිටියා වගේ
ප්‍රියන්ත වෙනස් වුණා. ඒ හින්දා ප්‍රියන්ත මං ගැන හොයන බලන එකත් වැඩි වුණා. ඒකෙන් උනේ රෝහණ මල්ලි එක ගත කරන්න තිබුණ කාලේ හොඳටම සීමා වුණ එක වගේම වෙනදාට වැඩිය පරිස්සම් වෙන්න සිදුවීම. මට බයයි මල්ලි. ප්‍රියන්ත දැන් විදෙන් කෝල් කරනවා. දැන් රැවෙන්න කලින් ගෙදරට එනවා. අපි හොනත් අපි දෙන්නගේම අවසානේ. එයාගේ තරහට සීමාවක් නැහැ. ප්‍රියන්තගේ නව දෙවෙනි කෝල් එකත් ආන්සර් කරලා රෝහණ මල්ලිදී තුල්ලට වෙලා මං කිව්වේ. අක්කා මට නොකියා කියන්නේ ආයෙ මට එන්න එපා කියලාද? අනේ නෑ රත්තරම්. ඔයා ඉඳ තමයි මට ආයෙම මෙහෙම සතුටින් ඉන්න ලැබුණේ. ඒත් මට බයයි. බය වෙන්න එපා. අක්කව මාව දාන්නේ නෑ මම. රෝහණ මල්ලි මගේ දෙතොල් වලට පහත් වෙද්දී ආසාවත් බයත් එකට කැටි වුණ හැඟීමක් මට දැනුනේ. ඊට දවස් දෙකකට පස්සේ නැන්දම්මල අපේ ගෙදර ආවා. වෙන මොකටද ඉතින් මට අවලාද කරලා යන්න මිස. මන්දිරා උඹ මෙහෙමද බං ගෙවල් දොරවල් තියන් ඉන්නේ? ඊ ඔය පොඳු බාසල තවත් එහෙමයි. මේව හොදලා කරලා ඔයද්දි දවල්ට කන වෙලාව. කරන්න බැරි නම් ඵලයම්. මට බැරි නෑ දැන් උනත් අපේ එකට හොඳ ගෑණියක් හොයලා දෙන්න. අම්මේ මන්දිරට බනින්න එපා. අද නිවාඩු දවසනේ. එයා හිමීට ඕක කරලා දායි. ප්‍රියන්ත කවදාවත් නැතුව අම්මට විරුද්ධව මං වෙනුවෙන් එහෙම කියපුවක මට අදහන්න බැරි වුණා. මං අමාරුවෙන් කිරි එකක් හදලා අම්මට දුන්නේ මොකොත් නොකිය. ප්‍රියන්තගේ කිරි එක අතට ගද්දී මට දැනුනේ ඔක්කාරයක්. මං එළියට දුවගෙන ගිහින් වමනේ කරද්දී නැන්දම්මයි ප්‍රියන්තේ දුවගෙන ආවා. මන්දිරා මොකද මේ? ජරාවක් යවනද? අනේ මන්ද ප්‍රියන්ත මගේ ඇඟට හරිනෑ වගේ. මේ දවස් ටිකේම මගේ ඇඟේ අමාරුවක් තිබුණත් මං ඒක ඉච්චර ගණන් ගත්තේ නෑ. හත් දෙයනේ බැරි වෙලාවත් මන්දිරා උඹට කවද අන්තිමේ රසනේ පොනේ. නැන්දම්මයි මහදී මගේ ඉහමල රත් වුණා. එතකොට මට මතකුනේ අසනීප වෙන්න තිබුණ දිනත් පහ වුණා නේද කියලා. ප්‍රියන්ත මගේ අත කුසට ගියේ විශ්වාසෙන්. ඒ කියන්නේ මම මෙච්චර කාලයක් බලන් හිටපු දේ හැබැයි වුණාද? ප්‍රියන්ත පුතේ ඉක්මන් කරලා මේකව ඩිස්පෙන්සරියට එකන් කියන් බලාගෙන වරේ. නැන්දම්මා කියද්දි ප්‍රියන්ත දිලසන ඇස් වලින් මන් දිහා බලා හිටියා. ඉතින් එදා තමයි මන් දැනගත්තේ දරුපැටියෙක් මං ළඟට ආවිත් කියලා. ඒත් ඒ ප්‍රියන්තදී නෙවෙයි රෝහණ මල්ලිගේ කියලා මං දන්නවා. මට ඕනුනේ රෝහණ මල්ලිට ඒක කියන්න. මං එයාට කෝල් ගත්තත් ඒ නොබේ වැඩ කළේ නෑ. ඒ වගේම ආයි කවදාවත් රෝහණ මල්ලිව මට හම්බ වුණේ නෑ. ෆෝන් නම්බරේ වැඩ කළෙත් නෑ. මං ප්‍රියන්තකින් වටින් ගොඩින් රෝහණ මල්ලි ගැන අහද්දී යා කිව්වේ ඌ කොළඹ ලැස්සාවකට ගිහින් කියලායි. ඉතින් රෝහණ මල්ලි මට වටිනා වස්තුවක් දීලා අපේ ජීවිතවලින් ඈත් වෙලා ගිහින් තිබුණා. ඒත් මට තරහක් දැනුනේ නැහැ. මට කවදාවත් මගේ ජීවිතේ වෙනස් කරපු රෝහණ මල්ලිව අමතක කරන්න බැරි වේවි.